බලන්නකො මගේ පිටිපස්සේ මොකද්ද තියෙන්නේ කියලා. මෙන්න මේ තියෙන්නේ ටවර් ක්‍රේන් එක. පේනවද? මේකෙන් තමයි මැටීරියල් ලිෆ්ට් කරන්න යන් මූව් කරන්නේ. එන්නකො බලන්න ඒක කොහොමද කරන්නේ කියලා. ඔන්න ඔය තියෙන හුක් එකෙන් තමයි මැටීරියල් රඳව ගන්න. ඒකට කියන්නේ හුක් බ්ලොක් කියලා. මේ තියෙන ජිබ් එක ඒකට ආම් එක කියලාත් කියනවා. ජිබ් එක සපෝට් කරනවා හුක් එක මූව් කරන්න and ලිෆ්ට් කරන්න. මේ තියෙන ට්‍රොලි එක ඒක ජිබ් එක හරහා මූව් වෙන්න පුළුවන්. කවුන්ටර් වෙයිට් එකෙන් තමයි ලෝඩ් එක බැලන්ස් වෙන්නේ. ඒක වෙන්නේ මෙන්න මේ විදිහට. ඔන්න දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ මැටීරියල් මූව් කරන විදිහ. මෙන්න මේ ටවර් එකටත් ටවර් ක්‍රේන් එකක් තිබුණා. දැන් ඒකේ වැඩ ඉවර හින්දා ටවර් ක්‍රේන් එක රිමූව් කරා. අඩි 10ක් විතර උඩින් යන ඔයාගේ යාළුවටත් මේක පෙන්නලා කියන්න. ඔච්චර උඩින් යන්න එපා. මෙන්න මේ වගේ බිම් වැටෙයි කියලා. මේ මගේ පිටිපස්සේ තියෙන පෝට් එකේ තියෙන ක්‍රේන්ස්. ඒව යූස් කරන්නේ කන්ටේනර් බොක්ස් වලට. දැක්කද? ක්‍රේන් එක ගැට ගහලා උඩ යවන්න එහෙම හිතන කෙනෙක් ඉන්නවා නම් යටින් මෙන්ෂන් කරන්න. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. මම යනවා. බයි බයි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.